මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් මියගිය බන්ධනාගාර නිලධාරීන් 7 දෙනාගේ දේහයන් අද වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට රැගෙනනු ලැබුවා. මෙම නිලධාරීන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැමිණ සිටියා. එහිදී බන්ධනාගාර නිලධාරීන් සංවේදී ලෙස අමාත්‍යවරයා වෙත අදහස් දැක්වුවේ මෙලෙසයි. Tadi aing mah උදේකට අපිට අපිත් එක්ක වත් කාපු අපේ කොල්ලෝ ටික උදේ කැන්ටි මේ අපිත් එක්ක එකට කෑවේ සර්. නවල්ට කන්නෝ හිටියේ නෑ සර්. ඔක්කොටම ගෑවු ඔළුවට. මේක අපි උපරිම සාධාරණ මේ මරුනේ අර නිලධාරියෙක් තමයි මේ ලොකු වේදනේ බේරුනේද ගේට්ටු ඉස්සරහට නිලධාරියද ආරක්ෂා කරලා දෙන්න සර්. අනිවාර්යයෙන් සර් අපි මේ නිලධාරි සර් ඉරකාරයෙන් වතුර ඉදුරක්වත් බොන්නේ නැහැ සර්. අපි සර් මේ නිලධාරිය මැදගත්තේ සර් අපි වෙනම ඒකකයක් විදියට සර් මේ පිට යන්නේ මොනවද සර්? උපරිම සාධාරණීය කරන අපි සර් ඉරකාරයෙන් වතුර උගුරක්වත් බොන්නේ අපි ජාතික වීරයෙක් සර් ඌ නැතුව හිටියා නම් සර් අද ඌ 1500 කට එළියට ආව නම් සර් ඉවරයි. මුළු නිලධාරි විතරක් නෙවෙයි ජනතාවත් ඉවරයි සර්. ඒ නිලධාරියව බේරලා දෙන්න සර්. සර් මේ සර් කිව්වොත් අපි ඌ මරණීය චේතනාවේ වෙඩි තියන්නේ සර්. ඇතුළට දාලා බිමට වෙඩි තියන්නේ. අර රයිට් එකේ කොහමද සර් අපි වතුර බීලා තමයි වතුරෙන් තමයි දවස් 3ක් හිටියේ සර් රයිට් ෂීල්ඩ් එක අල්ලගෙන. මගේ තොල මේ ඇහිබැම තුවාල වෙලා සර්. මේ කිසි දෙයක් අහගන්න දෙන්නේ නැහැ. කිසිදු අසාධාරණයක් වෙන්නේ නැහැ. ඉෂ්ට කරනවා. මම මේ අවශ්‍යයි ඕගොල්ලන්ව කරන්න පුළුවන් සර් මේ වැලිකඩ හිරකාරයන්ගෙන් උනත් ආන්න සර් අපි සලකන විදිය සර් ඒගොල්ලන්ට අමානුෂිකව සලකන්නේ නැහැ සර්. අපි මානව හිමිකම් කෝස් එහෙම UNODC කෝස් කරලා තියෙන්නේ සර්. ඒවට අනුව තමයි සර් කරන්නේ සර්. සර් බැඳලා ඉල්ලන්නේ මං ඒ දේද
නිලධාරිය අවසරණ ගන්න එපා සර්. ඒ නිලධාරියා නිසා තමයි සර් මේ ජනතාව එතන හිටපු සේරම බේරුනේ. වෙබන් පහ අරගෙන ලෑලි දොර කඩාගෙන ආවනම් සර් අපි අවුරුදු 12 මගේ සේවා කාලේ සර්. විමර්ශන යනවා යුක්තිෂ්ඨ වෙනවා කියන එක සිතේ තියාගෙන ඉන්න. ඔයගොල්ලෝ ඇමතිවරයා වශයෙන් ආරක්ෂාවට ඔයගොල්ලන්ගේ මරණ චේතනාව වෙන්නේ මේ සර්. සර් අනිත් එක සර් ඉස්සරහටවත් මේ ඇක්ෂන් ප්ලෑන් එකක් අපිට දීලා අපිට විශේෂ පුහුණුවක් දීලා ඒක සාකච්ඡා කළා. අපි ඕන දෙයකට ඉන්නවා සර්. ඕන දෙයකට එනවා සර්. අද උදේ අපි සාකච්ඡාවක් කළා. ප්‍රසාද් මහත්තයා තුසින් පිරිස ආවා. මේ සියල්ලම අපි පුහුණුව ඉන්සිඩන්ට් ට්‍රේනින් හැන්ඩ්ලින් ඒවත් කරමු සම්පත් දෙමු. ඉදිරියේදී මේ දේ සිද්ධ වෙන්න අපි දෙන්න. හදිසි අවස්ථාවක අපිට කරන්න ඕනේ ඇක්ෂන් එක අපිට දෙන්න සර්. ඔව් සර්. අවශ්‍ය වෙනකොට මේක ඉක්මනින් දෙන්න සර්. අපි මොකද්ද කරන්න ඕනේ කියලා අපිට දෙන්න. මේ මා පොඩ කියලා නියපොත්තෙන් කඩන්න තිබු දේ සර් මේක. අපිට ඕඩර්ස් එක දුන්නා නම් නවත්තන්න කියලා හිරකාරයෝ මිනිස්සුયો අතර තිරසන්නු ඉන්නවා සර්. හැමදේම තිරසන්නු නෙමෙයි සර්. සර් අපේ මිනිස්සුયો කට්ටිය ඉන්නවා. ටරට් වල හිටියේ සර්. අපි වෙඩි තියුවේ නෑ සර්. අපි ඇහුව වෙඩි තියන්න කියලා. නැවත එන්න මම හම්බ වෙන්න. අද උදෑසන ප්‍රසාද් ට්‍රේනින් ප්‍රොටෝකෝල් අලුතෙන් හිතන්න වෙනවා. නිලධාරීන් ආරක්ෂාව අලුතෙන් හිතන්න වෙනවා. ඒ නිසා ඒදී වෙනවා. මාස ගණන් අවුරුදු ගණන් යන්නේ නැහැ කියලා. ඔබතුමා අපි නිරාදී හැමෝම වෙනුවෙන් අපි කතා කරන්නේ ඔබතුමාට ගරු කරනවා අපේ ප්‍රසාද් සර් ගරු කරනවා. අපි වෙන කින්නවා මිනිස්සුගේ කවුල් ඉන්නවා මේ. ගහන්නේ මේ කන්න බොන්න වෙන්නේ කියලා. අපි කන්නේ බොන්න නේද සෝච්චා පඩියක් අරගෙන අපි අර යනවා තමයි සර් කඩන්න අපි තටපාරක් අපි මේ මේක දුකතර මගේ නිලධාරිය යවන්න බෑ සර් මේ පොඩි වලින් ජාතික වීරයෝ සර් සර් නිදි කරවල යවන්න අපි ඕන දෙයකට හිටපු මිනිස්සු සර් අපි කාන්තාන්තිකාවට අරට ගිහිය මම නැත්නම් විමර්ශන යනවා. මෙතන විච දේවල් අපේ කොල්ලොන්ට සාධාරණයක් කරන්නද? අනිවාර්යයෙන්. උදේකට අපිත් එක්ක බත් කාපු අපේ කොල්ලෝ ටික උදේ කැන්ටි මේ අපිත් එක්ක එකට කෑවේ සර්. නවල්ට කන්නෝ ගිටියේ නෑ සර්. මරලා දිනු මොඩ ගාලා කොට්ටම ගෑවේ ඔළුවට. මේක අපි උපරිම සාධාරණ අපි මේම කාගේවත් ජීවිත අනාරක්ෂිත වෙන්න බෑ. මේක අපි මේ මිනිස්සු ජීවිතකට අපව දෙන්න බෑ. ඒවාගේ දුක තුනී කරන්න මට අමාරුයි. නමුත් මේක අපි ඉන්නවා කියන එක මතක තියාගන්න. කටයුතු කරමු. මේ මැරුණේ අපි ඔක්කොම මැරුණා. අර නිලධාරියා ඉන්න තමයිද මේ ලොකු වේදනේ බේරුණේද? ගේට්ටුවේ සයිඩ් නිලධාරියා ආරක්ෂා කරලා දෙන්න සර්. අනිවාර්යයෙන්. සර් අපේ මේ නිලධාරීන් සර් ඉරකාරයෙන් වතුර ඉදුරක්වත් බොන්නේ නැහැ සර්. අපි සර් මේ නිලධාරීන් මැදගත්තේ සර් අපි වෙනම ඒකකයක් විදියට සර්. මේ පිට යන්නේ මොනවද සර්? උපරිම සාධාරණ අපි සර් ඉරකාරයෙන් වතුර උගුරක්වත් බොන්නේ නැහැ. අපි ජාතික වීරයෙක් සර් ඌ නැතුව හිටියා නම් සර් අද උන් 1500 කට එළියට ආවනම් සර් ඉවරයි. මුළු නිලධාරී තරක් නෙමෙයි ජනතාවත් ඉවරයි සර්. ඒ නිලධාරියව බේරලා දෙන්න සර්. සර් මේ සර්ලා කිව්වොත් අපි ඕන මරණීය දේතරා වෙඩි තියන්නේ සර්. අහන්න සර් අපි අතට දාලා බිමට වෙඩි තියන්නේ මහර රයිට් එකේ කොහමද සර් අපි වතුර බීලා තමයි වතුරෙන් තමයි දවස් 3ක් හිටියේ සර් රයිට් ෂීල්ඩ් එක අල්ලගෙන. මගේ තොල මේ ඇහි බැම තුවාල වෙලා සර්. මේ කිසි දෙයක් කරන්න දෙන්නේ කිසි අසාධාරණ විශේෂිත කරනවා මම මේ අවශ්‍යයි ඕගොල්ලන්ව කරන්න සර් මේ වැලිකඩ හිරකාරයන්ගෙන් උනත් ආන්න සර් අපි සලකන විදිය සර් ඒගොල්ලන්ට අමානුෂිකව සලකන්නේ නැහැ සර්
අපි මානව හිමිකම් කෝස් එහෙම UNODC කෝස් කරලා තියෙන්නේ සර්. ඒවට අනුව තමයි සර් කරන්නේ සර්. සර් බැඳලා ඉල්ලන්නේ මං ඒ නිලධාරියව අතරන කරන්න එපා සර්. ඒ නිලධාරියා නිසා තමයි සර් ජනතාව එතන හිටපු සේරම බේරුනේ. මෙබන් පහ අරගෙන ලෑලි දොර කඩාගෙන ආවනම් සර් අපි අවුරුදු 12 මගේ සේවා කාලේ සර් විමර්ශන යනවා තියාගෙන ඔයගොල්ලෝ දෙනවාද දරුවන්ලා චේතනාව වෙන්නේ මේ සර්. සර් අනිත් එක සර් ඉස්සරහටවත් මේ ඇක්ෂන් ප්ලෑන් එකක් අපිට දීලා අපිට විශේෂ පුහුණුවක් දීලා ඒක සාකච්ඡා කළා. අපි ඕන දෙයකට ඉන්නවා සර්. ඕන දෙයකට එනවා සර්. අද උදේ අපි සාකච්ඡාවක් කළා අපසාර මහත්තයා ආවා. මේ සියල්ලම අපි පුහුණුව ඉන්සිඩන්ට් ට්‍රේනින් හැන්ඩ්ලින් ඒවත් කරමු සම්පත් වෙමු. ඉදිරියේදී මේ සිද්ධ වෙන අපි